කාගෙද මේ බඩු? අපි දෙන්නගේ සර්. අපි දෙන්නගේ. උඹලට හරිය ලේසි උත්තර දෙන්නේ. අපි ඇත්ත කියන්නේ සර්. කාගෙද මේ බඩු? අපේ සර්. අපේ. මට කියපන්. කාගෙද මේ බඩු? අපේ සර් අපේ. අපේ සර්. නියමයි. මං අහනවා උඹලා උත්තර දෙනවනේ. කාගෙද මේ බඩු? අපේ සර්. ප්‍රශ්නෙත් ලේසි උත්තරෙත් ලේසි ආ. කාගෙද මේ බඩු? අපේ සර්. අපි බඩත් එක්ක උසාවිලා. අපි බඩත් එක්ක උසාවි දාන්න සර්. උසාවි? නෑ. උසාවි දැම්මොත් මේ බඩු ටිකක් දෙන්න වෙනවා. හරි? මෙතන කීයක විතර බඩු තියනවද? ලක්ෂ 150 විතර සර්. ලක්ෂ 150. ඔව් සර්. ලක්ෂ 150ක්. තමුන්ගේ වත්කම කොහොමද? වැඩි නෑ සර්. ඉන්නේ කුලියට සර්. කුලියට? ඔව් සර්. ඒකට තමු මාත් එහෙම තමයි සර්. කෝටි ගානක බිස්නස් කරනවා. ඉන්නේ කුලියට. උඹලවද කකුල් දෙකෙන් එල්ලන්නේ. උඹලට උසාවි යන්නනේ. උසාවි ගිහින් ඇපාරන් නිදාස් වෙලා ආයේ බිස්නස් පටන් ගන්නනේ. බලන් ඉන්නේ. ගිහින් කපදයක් ගන්න. මතක ඇතුව කුණු රොටු ටිකකුත් තරම් වරෙන් තොපිලට අද දෙන්නේ ගිනි තියලා. කබර තෙල් හිඳින හැටි අහලා තියෙනවා. අපි බලමු කොච්චර තෙල් එනවද කියලා. නේ සර්. එපා සර්. මම කරන්නේ සර්. ජෝන්ගේ සර් ජෝන්ගේ. ඔය පැන්නේ එළියට. විකුම්. බඩු ජෝන්ගේ. මන් දෙන්න දාන්න කූඩුවට. මතක ඇතුව තව ටිකක් රැයට අන්නම දීලා දාන්න. හරි? ඉරපන්.